සංචාරක කර්මාන්ත නිපුණතා සභාව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ජාතික ආර්ථික සංවර්ධනයේ වෘත්තීය අධ්‍යාපනයේ වැදගත් කාර්යභාරය අවධාරණය කරමින් වෘත්තීය කුසලතා තුළින් අනාගත ශ්‍රම බලකය ගැන්වීම යන තේමාව කේන්ද්‍රීය කරගනිමින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ස්කිල් එක්ස්පෝ 2025 අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අරලියගහ මන්දිර සමාන්තරණ ශාලාවේදී අද පැවැත්වුණා. මම හිතන්නේ හරිම වැදගත් දවසක් අද අපි ආරම්භ කරලා තියෙන ගමන අධ්‍යාපනයේ පරිවර්තනීය ගමන තුල මේ අවස්ථාවත් ඉතාමත්ම වැදගත්. ඒ පරිවර්තනීය ගමන තුල අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දරුවන්ට අධ්‍යාපනය තුල තියෙන අවස්ථා පුළුල් කරන්න. ඒ අවස්ථා පුළුල් කරන්න විතරක් නෙවෙයි ඒ අවස්ථා හඳුනා ගන්න opportunities අවස්ථා සහ අත්දැකීම් පුළුවන් තරම් අධ්‍යාපනය තුලින් ලබා දෙන්න. එතකොට මෙවැනි එක්සිබිෂන්ස් මෙවැනි වැඩසටහන් ඒ අධ්‍යාපන ගමනේ අතිශයින්ම වැදගත් වෙනවා. මොකද ඔබට පුළුවන් වෙනවා මේ එක්සිබිෂන් එක තුල ඔබේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳ අදහසක් ලබා ගන්න. ඔබේ කැමැත්ත, ඔබේ හැකියාව, ඔබේ දෙමව්පියන්ගේ කැමැත්තත් ඔබේ කැමැත්තත් මේ සියල්ලම සලකා බලලා අද ලෝකයේ තුල නිර්මාණය වෙන අවස්ථා පිළිබඳ දැනුවත් වෙන්න හොඳම දවසක් කියලා මම හිතනවා. දවස් 3ක් මේ එක්සිබිෂන් එක දවස් දෙකක් තුල අපි බලාපොරොත්තු වෙනවා ලංකාව පුරාම දූ දරුවන්ට ඇවිල්ලා මේක නරඹලා මේ එක්ස්පීරියන්ස් එක ලබාගෙන ඔබට යමක් ඔබේ ජීවිතය ඉදිරියට හදාගන්න ඒ අවශ්‍ය දැනුම සහ ඒ අවශ්‍ය අත්දැකීම් මේක තුලින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ කාලය තුල අධ්‍යාපනය ලබන සමාජයට ඇතුල් වෙන්න ඉන්න ඔබේ පරම්පරාවට අභියෝග ගණනාවක් තියෙනවා. ලෝකෙ ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. තාක්ෂණය නිසා විශේෂයෙන්ම අපි කාටවත් හිතාගන්න බැරි විදියට සමාජය වෙනස් වෙනකොට එතකොට ඒ සමාජය තුල වෙනස් වෙන සමාජය තුල වෘත්තීනුත් වෙනස් වෙනවා. අපි හිතන සම්ප්‍රදායික ඒ ගමන් මගේ ගිහිල්ලා මේ සමාජය තුල අපිට සාර්ථකව ඉදිරියට යන්න බැරි වෙනවා. එහෙනම් මේ වෙනස් වෙන සමාජය ගැන අපි හොඳ අවබෝධයෙන් අදහසකින් අපේ අධ්‍යාපන ගමනත් යා යුතුයි. ඉතින් ඒ නිසා මම හිතනවා අද මේ අවස්ථාව තුලින් මට පේනවා විවිධ එක්සිබිෂන් ස්ටෝල්ස් තියෙනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ කර්මාන්ත අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමාට ඔවුන් මේකට දුන්න දායකත්වය මේකට හොඳින් සම්බන්ධ වුණා. ඒ හරහත් මේක අපේ ජාතික සංවර්ධන සැලැස්මටත් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. අපි ආර්ථිකය දියුණු කරන්න යන ඒ මාවත් මොනවද කියන එක අපි ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ සංවර්ධන ආර්ථික සැලැස්ම තුල ඔබ කොතනින්ද සම්බන්ධ වෙන්න පුළුවන්, ඔබ කොතනද කොටස්කරුවෙක් වෙන්න පුළුවන් කියන එක ගැන අවබෝධයක් අපිට ඔබට ලබා ගන්න පුළුවන්, ඔබේ දෙමව්පියන්ට ලබා ගන්න පුළුවන්, ඔබේ ගුරුවරුන්ට ලබා ගන්න පුළුවන්. මේක අපි හිතනවා අතිශයින්ම වැදගත් දෙයක් කියලා. මේක තුලින් ඔබට අලුත් ලෝකයක් විවෘත වෙනවා. අලුත් සමාජයක් විවෘත වෙනවා. ලෝකයේ තුල ඇති වෙන මේ සමාජය තුල නිර්මාණය වෙන අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි හිතනවට වඩා ඔබ හිතනවට වඩා බොහෝ වෙලාවට සමාජය තුල ඔබට අවස්ථා තියෙනවා. ඔබට තැනක් තියෙනවා. ඔබ එනකන් අපි බලාගෙන ඉන්නේ මේ අවස්ථා බාර අරගෙන ඒවත් එක්ක ඉදිරියට යන්න, ඔබ ඉදිරියට යන ගමන තුල රටත් දියුණු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් ඔබට මේ අවස්ථා ලබා දෙන එක. ඒ අවස්ථාවලට පාර කපලා දෙන එක. ඒ අවස්ථා අරගෙන
ඉදිරියට යන එක තමයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් මට විශ්වාසයි මෙතන ඉන්න සියලුම දූ දරුවන්ට ඒ ශක්තිය හැකියාව තියෙනවා. ඒ ආකල්පමය මේ සමාජයට අවශ්‍ය ආකල්පය තියෙනවා. ඔබ ඊළඟ පරම්පරාවේ නායකත්වය ලබා ගන්න ඉන්න අය මම හිතන්නේ ඒක හැමෝම ඔබට කියනවා. නමුත් ඒක අපි කියනවා විතරක් නෙවෙයි. ඒ අවස්ථා ඒ නායකත්වය ලබා ගන්න පුළුවන් අධ්‍යාපන පසුබිමකුත් සමාජය තුළ ඒ ආර්ථික දියුණුවක් අපි ලබා දෙන්න ඒ වැඩිහිටියන් හැටියට අපිට වගකීමක් තියෙනවා. ඒක අපි කොහොම හරි ඔබට කරලා දෙනවා. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඔබත් රටත් ඉදිරියටම ගෙනියන්න කියන ආරාධනාව කරමින් මම නතර වෙනවා. මං ඊට කලින් මේ සඳහා අපේ ස්කිල්ස් කවුන්සිල් වලින් අපිට විශාල දායකත්වයක් ලබා දුන්න. මේ පාර මම හිතන්නේ හොස්පිටැලිටි ස්කිල්ස් කවුන්සිල් එකෙන් තමයි මේකේ වගකීම බාර අරගත්තේ. ඒ සියලු දෙනාටම මගේ විශේෂ ස්තුතිය තියෙනවා. අපේ ටුවරිසම් සෙක්ටර් එක දැන් is poised for a huge take off. And we are looking forward to a tremendous growth in that industry. So I'm very pleased that you have taken the leadership this year. That's potentially an area of lots of opportunities for our young people. So I thank you for your contribution here. I also want to thank the ministry for their hard work, for making sure that this exhibition is a success and that access is provided for our young people from all parts of the country to take part in this. I would also like to thank my colleagues in the in Parliament and in the various ministries for so enthusiastically working with us and supporting us in this exhibition. And I especially thank all of you. ඔබ සියලු දෙනාටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේක නැරඹීමට සහ මේක අත්විඳින්න පැමිණීම පිළිබඳව. බොහොමත්ම ස්තුතියි. අනාගතය ඔබේ එකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මීට වඩා හොඳ ලෝකයක් ගොඩනගන්න එකතු වෙන්න ඒකේ නායකත්වය ගන්න කියලා ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බෙහෙවින්ම ස්තුතියි.